එකේ වැඩ නේද? ඉතින් මේක තමයි මගේ ලයිෆ් එකේ පළවෙනිම ෆ්ලයිට් එක. ලංකාවෙන් තමයි කැනඩාවට යනවා මම අවුරුදු 3ක ස්ටඩීස් වලට. මගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක කිව්වොත් හරි. ඉතින් හැමෝම වගේ මාත් බඩ ටික පැක් කරලා තමයි මේ මගේ ජර්නි එක පටන් ගත්තේ. තාත්තයි මල්ලියා දෙන්න යොදාම කරා මට. එක්ස්පීරියන්ස් එකක් නැහැ මොනවද ගෙනියන්න ඕනේ කියලා. ඉතින් තිබ්බ හැමදේම මම පැක් කරා. අන්තිමට බැගේජ් තුනකටත් වැඩි වුණා මේ බඩු ඔක්කොම ටික. ඉතින් මේ ඉන්නේ මගේ සෝදරා ෂැඩෝට අවුරුද්දයි මේ වෙනකොට. ඉතින් මම ෂැඩෝටත් බයි කියලා අපි හැමෝම හැමදේම පටන් ගන්න බුදුන් ඇඳලා. ඉතින් මම බුදුන් ඇඳලා අම්මයි තාත්තගේ ආශිර්වාද අරගෙන තාම මේ ජර්නි එක පටන් ගත්තේ. මල්ලියා දෙන්නට කතා කරනවා මේ මම කවදාවත් මල්ලිලා කලින් වැදලා නැහැ මම හිතන්නේ මෙතන. එතන තව පළවෙනි අතාවක් ඉන්නේ. ඉන්න කට්ටිය hina වෙලා පොඩි ජෝක්ස් පාරක් දාන. බඩ් එක පැක් කරගත්ත වාහනේට. මට මතක විදියට ෆ්ලයිට් එකේ තිබ්බ එකට විතර. ඒකින්ද අපි උදේම ගියා. උදේ 6:45 විතර තමයි ගියේ. ඉරත් නැගකට එනවා ලස්සනට. අපි නුවරේ ඉඳන් කොළඹට යන්න ලේසින් පාර හයිවේ එකකින් ඉඳන් කුරුණෑගලට තමයි ගියේ. කුරුණෑගල හයිවේ එන්ට්‍රන්ස් එක. ලස්සනට ඉර පායකට එනවා අපි යද්දි. කටුනායක එයාපෝට් එකට ආවා අපි. මාර සෙනඟක් හිටියේ එදා නම් ඒ දවස්වල හැමෝම වගේ රට යනවා. කොරෝනා දවස්වල කොරෝනා අන්තිම දවස්වලනේ. ඉන්න මාස් දාගෙන හිටියේ අපි. මේ තමයි මම දැන් ෆ්ලයිට් එකට බෝඩ් වෙලා ෆ්ලයිට් එක එනකන් ඉන්නවා. කියන්නේ මාර බයෙන් හිටියේ මොකද? කවදාවත් ෆ්ලයිට් එක ගිහිල්ලා නැහැ. පළවෙනි ෆ්ලයිට් එක ගියේ අබුඩාබි වලට. මං හිතුවේ මේ සෙනඟ ඇති කියලා මාර විදිහට. මට ෂීට්ස් 3ක්ම හම්බුණා මට විතරක්. ඒ කියන්නේ මට හැබැයි කවුරුත්ම නැහැ. ඉතින් මේ ෆ්ලයිට් එකද යන්න පටන් ගන්නවා. පොඩ්ඩක් දෙදරනවා. ගැස් වෙනවා පොඩ්ඩක් බය හිතෙනවා. සුපිරි වීව් එකක් තියෙනවා. මේ අබුඩාබි වල වොෂ්රූම් එක පාන්දර දෙකට විතර මේ. මේ තමයි මම හිතන්නේ පළවෙනි වතාවට වෙන්ඩින් මැෂින් එකක් දැක්ක. ඉතින් මම පිට්සා එකක් කෑවා. මේ පිට්සා එක මට හම්බුනේ ෆ්‍රී. දැන් පිට්සා කන්න මං ගාව මාරු නෑ. ඩොලර් 100 තියෙන්නේ. ඉතින් ගිහිල්ලා ඩොලර් 100 දෙනකොට ඒ කඩේ හිටපු අක්කා කියනවල 1.50 කියලා කියනවා පිට්සා එක. ඉතින් මාරු නෑලු. මාරු කරන් එන්නේ කිව්වා. මම මාරු කරන් යද්දි සල්ලි දෙනකොට සල්ලි එපාලු. ඔව් මං හිතන්නේ එයාට තේරෙනවා මේ මගේ පළවෙනි වතාව කියලා. දැන් මට පොඩි කොන්ෆිඩන්ස් එකක් ඇවිල්ලා තියෙන්නේ මේ. ඒකයි මම වීඩියෝ කරන්න පටන් ගන්නවා. අබුඩාබි ඉඳන් ටොරොන්ටෝ වලට තමයි අපි යන්නේ. උදේ වෙනකම් මට ඉන්න වුණා එයාපෝට් එකේ. ෆ්ලයිට් එක ඊළඟ ෆ්ලයිට් එකට. ඉතින් ලස්සනට ඊට පාය තිබ්බා. මේ තමයි පළවෙනි ස්නැක් එක. පොඩි ඩෙසර්ට් එකක් හම්බුණා. ඊට පස්සේ චිකනුයි රයිසුයි කොකාකෝලා නැතුම් බෑ අපිට. මට මතක විදිහට පැය 14ක් 15ක් මේ තමයි අබුඩාබි ඉඳන් ටොරොන්ටෝ වලට යන විදිය. ෆ්ලයිට් එක කොහොමද යන්නේ කියලා තමයි තියෙන්නේ. පොඩි ස්නැක් එකක් හම්බුණා බන් එකක්. මට මතක විදිහට චිකන් බන් එක. මාරම ලස්සනයි එළිය නම්.
ටොරොන්ටෝ වලට බහිද්දි වැස්සා මේ ටොරොන්ටෝ වල ඉඳන් වැන්කූවර්ට යන ඩොමෙස්ටික් ෆ්ලයිට් එක. ෆ්ලයිට් 3ක යන්න වුණා මට. මේක ඩොමෙස්ටික් ෆ්ලයිට් එක. ඉතින් කන්න මොකද හම්බුන්නේ. මම වැන්කූවර්ට ආවා. මාව ගන්න ලංකාවේ අක්ක කෙනෙක් ආන්ටි කෙනෙක් වෙලා හිටියා. මට මතක විදිහට පැය 36ක් විතර ගියා මෙතනට එන්න ලංකාවේ නම්. මේ තමයි මගේ පළවෙනි බර්ගර් එක කැනඩාවේදී කාපු. මාරම රසයි. අපි දැන් මේ ෆෙරි එකේ යන ගමන් ෆෙරි එක කියන්නේ නැවක්. ඒ නැව ඇතුලේ හැමදේම තියෙනවා. කැම තියෙනවා, ගේම් ගහන්න තියෙනවා. කැනඩාවට ගියපු හින්දා තමයි මට ලයිෆ් එක ගැන තේරුනේ. හැමදේම මගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක. මම ලංකාවට ඇවිල්ලා දැන් මාස 4-5ක් විතර වෙනවා. කැනඩාව හොඳ රටක්. ගොඩක් එක්ස්පීරියන්ස් හම්බුණා. හොඳ යාළුවෝ හම්බුණා. තනියම ජීවත් වෙන්න පුරුදු වුණේ කැනඩාවට ගියපු හින්දා තමයි. මගේ බලාපොරොත්තුව හොඳ බිස්නස් එකක් බිල්ඩ් කරන්න. සාඩ වැඩ ගොඩක් එනවා. ෆස්ට් එපිසෝඩ් එක ජර්නි එකේ ආරම්භ විදියට මම හිතුවා මේ වීඩියෝ එක පළවෙනි එපිසෝඩ් එකට දාන එක හොඳයි කියලා. අම්මට තාත්තට ඇත්තටම තැන්ක් යූ කියන්න ඕනේ. තැන්ක් යූ කියලා කියන මට වචන වලින් කවදාවත් ඒක කියලා ඉවරක් කරන්න බෑ. ඉතින් යාළුවනි නිසා තමයි මම මෙතන ඉන්නේ. ඒ වුණාට මේ කැනඩාවට ගියාට පස්සේ මම හැමදේම මම තමයි තනියෙන් කරගත්තේ. කියන්නේ ස්කූල් ෆීස්, වියදම් හැමදේම ලංකාවට ඇවිල්ලා බිස්නස් එකක් පටන් ගන්න මට්ටමකට මට එන්න පුළුවන් වුණේ කැනඩාව නිසා තමයි. ලංකාවේ අපිට ඊට වඩා හොඳ ලයිෆ් එකක් තියෙන හැමෝම මට දැන් මේ වීඩියෝ එකේ දායි මුඩ පිස්සු අරගයි මේකයි. කැනඩාව කොච්චර හොඳ රටක්ද කියලා ලංකාවට වඩා. ඒත් මට හිතෙනවා මේ ලංකාව තරම් හොඳ රටක් මේ ලෝකේ නැතුව ඇති. අපි ඉස්සරහට අලුත් ප්‍රොජෙක්ට් වලින් හම්බ වෙමු. පළවෙනි එපිසෝඩ් එක බලපුව හැමෝටම thank you. එහෙනම් මම අදට ගිහින් යන්න. peace.